Welcome to Cricket Lover. This is a two-time. Welcome to Cricket Lover. Bobby men every day this lever. Welcome to Cricket Lover. අයිබෝන් එහෙනම් අලුත්ම ක්‍රිකට් විස්තර අරගෙන ඔන්න අපි ආවාදත්. එහෙනම් අපිත් එක්ක channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. දිගටම රැඳී සිටියට subscribe කරපු හැමෝටම බොහොම ස්තුතියි. අපි අලුත්ම විදිහට තමයි මේ channel එක කරගෙන යන්නේ. ඒ වගේම වීඩියෝ එක බලන්න කලින් ආරාධනා කරනවා subscribe කරන්න. subscribe කරලා නැති අය subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලා වෙත ගෙන එන්න. ආරම්භ කරන්න හදන්නේ අද දවසේ segment එක. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තුන්වෙනි එක්දින තරගය වෙලින්ටන් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දීමට කාසී වාසයේ දිනු මිචෙල් සැන්ට්නර් එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරා. එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ කඩාවැටීම මෙම තරගයේදීත් කැපී පෙනෙන අයුරින් සිදු වුණා. කඩුළු 5ක් ලකුණු 44ක් තුල දැවී ගොස් තිබියදී පිටියට එකතු වූ සෑම් කරන් හා ජොස් බට්ලර් පස්වන කඩුල්ල සඳහා ලකුණු 53ක සමන්තාවක් එක් කරා. ලකුණු 107ක් වෙද්දී ජොස් බට්ලර්ගේ කඩුල්ල දැවී ගියේ 7වන කඩුල්ල ලෙසයි. ජෙමි ඕවර්ටන් සහ බේඩන් කාසර් අතර 8වෙනි කඩුල්ල සඳහා ලකුණු 58ක සමන්තාවක් ඇති වුණා. කඩුළු 9ක් ලකුණු 186ක් තුල දැවී ගොස් තිබියදී 10වන කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 36ක් එකතු කිරීමට ජෙමි ඕවර්ටන් සමත් වුණේ ආදිල් රෂීඩ් 1 ලකුණක් ලබා ගනිද්දී. ජෙමි ඕවර්ටන් වේගවත් පිටිපහරයක නිරත වුණේ මෙම තරඟාවලියේ එංගලන්තයේ වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ලබාගත්තු පිටිකරුවා බවට පත් වෙමින්. ජෙමි ඕවර්ටන් මෙම තරඟාවලියේදී ලකුණු 156ක් ලබාගත් අතර මෙම තරගයේදී ඔහු ලකුණු 68ක් ලබාගත්තේ 6 පහරවල් 2ක් 4 පහරවල් 10ක් එල්ල කරමින්. පන්දු යෑමේදී නවසීලන්තය වෙනුවෙන් ජේකොබ් ඩෆී ලකුණු 56ට කඩලු 3යි. සැක් ෆෝක්ස් ලකුණු 24ට කඩලු 2යි. නැවත කණ්ඩායමට කැඳවීම සාධාරණයක් ඉටු කර බ්ලෙයා තික්න මෙම තරගයේදී කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 64කට. පිළිතුරු ඉනිම ක්‍රීඩා කර නවසීලන්ත කණ්ඩායම කඩලු 8ක් දැවී ලකුණු 226 ලබා ගත්තේ පන්දු වාර 44යි පන්දු 4ක් තුලදී. රාචින් රවින්ද්‍ර ලකුණු 46යි. ටරල් මිචෙල් ලකුණු 44යි. පන්දු යෑමේදී ජෙමි ඕවර්ටන් සහ සෑම් කරන් කඩුළු 2 බැගින් බිඳ දැමුවා. තරඟ 3කින් සමන්විත නවසීලන්ත එංගලන්ත තරඟාවලිය එලෙස 3-0ක් ලෙස සම්පූර්ණ තරඟාවලියම නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙම තරඟාවලියේදී එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ගේ කඩාවැටීම කැපී පෙනෙන අයුරින් සිදු වුණා. එහිදී ආරම්භක පිතිකරුව ජේමි ස්මිත් මෙම තරඟ 3ටම ලබාගත්තේ ලකුණු 18ක් පමණයි. බෙන් ඩකට් ලකුණු 11ක් පමණයි මෙම තරඟ 3ේදී ලබාගත්තේ. ප්‍රබල පිතිකරු ජෝ රූට් ලකුණු 29ක් පමණයි මෙම තරඟාවලියේදී ලබා ගත්තේ. ඒ වගේම ජේකොබ් බෙතල් ලකුණු 31ක් පමණයි. හිටපු නායක කල්ටු රකින්න පිතිකරු ජොස් බට්ලර් ලකුණු 51ක් තරඟ 3කදී රැස් කරේ මෙම තරඟයේ ලබාගත් ලකුණු 38ට පින් සිදුවන්නයි. මෙම තරඟාවලියේ එංගලන්ත වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා බවට පත් වුණේ නායක හැරි බ්‍රූක්. ඔහු මෙම තරඟාවලියේදී ලකුණු 175ක් රැස් කරේ. ඔහු පළමු තරඟයේදී වාර්තා රසක් බිහි කරමින් ලබාගත් ලකුණු 135ත් සමගින්. එවැගේම පන්දු යවන්නෙකු ලෙස තුන්ගිරියව ක්‍රීඩකයෙකු ලෙස ජෙමි ඕවර්ටන් මෙම තරඟාවලියේදී ලකුණු 156ක් රැස් කරා. මෙම තරඟාවලියේදී නවසීලන්ත පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය බෙහෙවින්ම කැපී පෙනෙනවා. එහිදී තරඟ දෙකක් පමණ ක්‍රීඩා කර බ්ලෙයා තික්න කඩලු 8ක්ද ජේකොබ් ඩෆී තරඟ 3කදී කඩලු 7ක්ද සැක් වොක්ස් කඩලු 7ක්ද ලබාගත්තේ පළමු තරඟයේදී ලබාගත් කඩලු 4ත් සමගින්. නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ගේ කැපී පෙනෙන දස්කම් දැක්කා. රචින් රවින්ද්‍ර මේ තරඟාවලියේදී ලකුණු 117ක් ලබා ගත්තා. ඩැරල් මිචෙල් මෙම තරඟාවලියේදී සාර්ථක පිතිකරුවා බවට පත් වෙමින් ලකුණු 178ක් ලබාගත් අතර එම ලකුණු 178ට අර්ධ ශතක දෙකක් ඇතුළත්. ඔහු ක්‍රීඩා කළ ඉනිම 3ම මෙම තරඟාවලියේ තීරණාත්මක ඉනිම් 3ක්. ඒ ඉනිම් 3 සාර්ථකත්වය නිසාම එංගලන්තයේ පරදා නවසීලන්තයට තරඟ 3කට බිඳුවක් ලෙස තරඟාවලියේ ජය ගැනීම ඉවහල් වුණා. විශේෂයෙන්ම ඩැරන් මිචෙල්
මැද පෙළ පිතිකරුවෙක් ලෙස මෙම තරඟාවලියේ පළමු තරඟයේදී ලකුණු 78ක්, දෙවන තරඟයේදී නොදවී ලකුණු 56ක්, මෙම තරඟයේදී ලකුණු 44ක් රැස් කරේ තරඟයේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයේ බවට පත්වෙමින්. අනුව මෙම තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ඩැරල් මිචෙල්. මෙම තරඟයේ වීරයා ලෙස බ්ලෙයා තිග්න සම්මාන ලැබුව අතර ඔහු දෙවන තරඟයේ වීරයාද වූවා. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි 2020 තරඟය පැවැත්වුණා. එම තරඟයේ කාසී වාසී ලබා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කර ඔස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගේ සමන්තාවල් බිඳ දැමීමට ජොෂ් හෙසල්වුඩ්, සේවියර් බාට්ලට්, නේතන් එලිස් සමත් වුණා. එහිදී විශේෂයෙන්ම ජොෂ් හෙසල්වුඩ්ගේ පන්දුයම අති විශිෂ්ට අන්දමින් තිබුණා. ජොෂ් හෙසල්වුඩ් සිය පන්දු අර 4 ලකුණු 13කට සීමා කරේ කඩුළු 3ක් දවා ගනිමින්. ඉන්දිය කණ්ඩායමේ කඩුළු 5ක් ලකුණු 49ක් තුල බිඳ වැටුණා. පස්වෙනි කඩුල්ල සඳහා හර්ෂිත් රාණා සහ අභිෂේක් ශර්මා ලකුණු 56ක සමන්තාවක් එක්කලත් අනෙක් කිසිදු ඉන්දිය පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවකටවත් පැමිණීමට නොහැකි වුණා. අභිෂේක් ශර්මා ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 37කදී 6 පහර 2ක් 4 පහර 8ක් සමගින්. අභිෂේක් ශර්මා මේ ලබා ගත්තේ ඔහුගේ 6 වෙනි අර්ධ ශතකයයි. හර්ෂිත් රාණා සිය හොඳම 2020 ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 35ක් රැස් කරා. පන්දුවේදී හෙසල්වුඩ් කඩලු 3යි, සේවියර් බාට්ලට් සහ නේතන් එලිස් කඩලු 2 බැගින් බිඳ හෙළුවා. ලකුණු 105කට කඩලු 6ක් දැවී ගොස් තිබූ ඉන්දියේ ඉනිම ලකුණු තවත් 20ක් එක් වෙද්දී අනිත් කඩලු 5ක් දැවී ගියා. ඒ අනුව ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 126ට සාර්ථක පිළිතුරිනුමක් ඇරඹු මිචෙල් මාෂ් ඉන්දිය පන්දියවන්නට අතරාත පහර එල්ල කරමින් ලකුණු 46ක් ලබා ගත්තේ සිය 2000 වෙනි කඩයිමද පසු කර යමින්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලකුණු 20 ලකුණු 2000 පසු කරද්දී ලකුණු 46ක් ඔහු රැස් කරේ 6 පාර 4ක් 4 පහර 2ක් එල්ල කරමින්. එහිදී මිචෙල් මාෂ් දැවැන්ත ප්‍රහාරයක් ඉන්දිය කණ්ඩායමේ කුල්දීප් යාදව්ට එල්ල කරේ. ඔහුගේ පන්දු ආර 3යි පන්දු 2ක් තුලදී ඔහු කඩුළු 2ක් ලබා ගත්තත් ලකුණු 45ක් උදුරා ගනිමින්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මැද පෙළ එක අපිට එක දැවී යද්දී කෙසේ වෙතත් වේගවත් ආරම්භයක් ලබා දුන් මිචෙල් මාෂ්ගේ සාර්ථක ආරම්භය නිසාවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ආර 13යි පන්දු 2කදී ජයග්‍රාහී සීමාව පසු කර ගියා. කඩුළු 2 බැගින් දවා ගැනීමට ජස්ප්‍රීත් බුම්රා, වරුන් චක්‍රවර්ති, කුල්දීප් යාදව් සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ජොෂ් හෙසල්වුඩ්. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි 2020 තරගය පැවැත්වුණා. කාසිය වාසී දිනු සිම්බාබ්වේ කණ්ඩායමේ නායක සිකන්ඩර් රාසා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරා. එහෙත් සාර්ථක ආරම්භයක් ලබා දීමට සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන්ට නොහැකුණේ ලකුණු 34ක් තුල කඩලු 3ක් පවර් ප්ලේ අවස්ථාවේදීම කඩා වට්ටමින්. මෙම තරගයේදී පසුගිය තරගයේ මෙන් ප්‍රබල පරිණත ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් එකම ආකාරයෙන් දැවී යාම කාගේත් කතා බහට ලක් වුණා. ලකුණු 80ක් එද්දී කඩලු 5ක් දැවී ගිය මොහොතක තනි අතේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි සිකන්ඩර් රාසා ලකුණු 37ක් ලබාගෙන සිටියේදී රාෂිද් ඛාන්ට පහසු උඩපන්දුවක් ලබා දෙමින් දැවී යද්දී සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම කියවුනේ කඩලු 6ට ලකුණු 104ක් ලෙසයි. කෙසේ වෙතත් ඒ ලකුණු 125 තුළදී සියලුම කඩලු දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දියවන්නන් සමත් වූ අතර රාෂිද් ඛාන් විශිෂ්ට පන්දු යෑමක නිරත වෙමින් පන්දු අර 3යි ලකුණු 9කට කඩලු 3ක් බිඳ දැමුවා. මුජිබුර් රහමාන් කඩලු 2යි. පිළිතුරින්ම ක්‍රීඩා කර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය ජයග්‍රහණය පන්දු අර 18කදී සම්පූර්ණ කරේ. ඉබ්‍රාහිම් සැඩ්රාන් සිය 12 වෙනි අර්ධ ශතකයේ වාර්තා කරමින් නොදවී ලබාගත් ලකුණු 57ක් සමගින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක රාෂිද් ඛාන්. තරගාවලියේ තරග 3කින් සමන්විත තරගාවලියේ පැවති තරග දෙකම ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තානය කල්තියාම මෙම 2020 තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවා.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවැනි 2020 තරගයේ පෙරේදා දිනේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසි ලැබූ පාකිස්තානු කණ්ඩායමේ නායක සල්මන් නගාගේ ආරාධනයෙන් පිටිට පැමිණි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන්ට හිස එසවීමට පාකිස්තානයේ වේගපන්දියවන්නන් ඉඩ දුන්නේ නැහැ. මෙම තරගයට ශහින් සාප්‍රීඩි වෙනුවට කැඳ වූ සල්මන් මිර්සා සිය දෙවන පන්දුවේදීම රීසා හෙන්රික්ස් දවා ගනිමින් කඩුළු දඩයීම ආරම්භ කරා. මෙම තරගයේදී දකුණු අප්‍රිකානු ඩෙවල් බ්‍රෙවිස් පන්දු 16කදී ලකුණු 25ක් රැස් කර අතර 6 පහර 3ක් ඉනිමට ඇතුළත්. අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ නොදුන් පාකිස්තානු වේගපන්දියවන්නන් සල්මන් මිර්සා සිය 2026 වෙනි තරගයේදී හොඳම පන්දුවේම වාර්තා කරමින් කඩුළු 3ක් දවාගත්තේ ලකුණු 14කටයි. ෆහි මස්ටබ්ද සිය අන්තර්ජාතික හොඳම පන්දුවේම ප්‍රදර්ශනය කරමින් ලකුණු 23කට කඩුළු 4ක් දවා ගත්තා. දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 110කට සීමා කරේ පන්දු වාර 19යි පන්දු දෙකක් තුලදී. පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් රැස් කරා. ෂයිබ් සාඩා පරහන් ලකුණු 28යි පන්දු 23ක් තුලදී 6 පහර 3ක් සමගින්. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කර සයි මයුබ් පන්දු 38ක් තුලදී ලකුණු 71ක් රැස් කරේ 4 පහර 6ක් සහ 6 පාර 5ක් එල්ල කරමින්. සයි මයුබ් මේ වාර්තා කරේ සිය 5 වෙනි 2020 අර්ධ ශතකයයි. දෙවන කඩුල්ලට නොබිදුණු ලකුණු 58ක් එස් කර සයි මයුබ් සහ බාබර් රසාම් මෙම තරගය පන්දු වාර 13යි පන්දු 1ක් තුලදී අවසන් කළා. තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ සල්මන් මිර්සා. දෙවන තරගයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් කලින් තුන්වෙනි තරගයේද පාකිස්තානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ලාහෝර් නුවරදී ආරම්භ වුණා. කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු මෙම තරගයේදී තීරණාත්මක තුන්වෙනි 2020 තරගය වුණා. කාසිය වාසිය ලැබූ පාකිස්තානු කණ්ඩායම මෙම තරගයේදී පන්දු යැවීමට තීරණය කරා. එහිදී මෙම තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා දුන් ශහින් සාප්‍රීඩි පිට පන්දු දෙකකදී කඩුළු දෙකක් දවාගත්තේ ක්විඩ්නර් ඩිකොක් සහ ලුවන්ඩි ප්‍රිටෝරියස් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවමින්. මෙම තරගයේදී වැඩිම ලකුණු ලාභියා වුණේ රීසා හෙන්රික්ස්. ඔහු පන්දු 36ක් තුලදී ලකුණු 34යි ලබා ගත්තේ. කෙසේ වෙතත් පන්දියවන වේගපන්දියවන ක්‍රීඩක කොබින් බොච් ලකුණු 30ක් රැස් කරේ පන්දු 23ක් තුලදී 4 පහර 2ක් සමගින්. මෙම තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන ඩෙනෝන් පෙරයිරා ලකුණු 29ක් රැස් කරේ පන්දු 14ක් තුලදී 6 පහර 3ක් සහ 4 පහරක් එල්ල කරමින්. දකුණු අප්‍රිකානු ඉනිම කියවුණේ පන්දු වාර 20ක් තුලදී ලකුණු 139කට කඩුළු 9ක් ලෙසයි. මෙම තරගයේදී පාකිස්තානු වෙනුවෙන් උස්මාන් තාරික් 2020 වරම් දිනා ගැනීමට සමත් වුණා. උස්මාන් තාරික් ඩෙවල් බ්‍රෙවිස් දවා ගනිමින් සිය ජාත්‍යන්තර කඩුළු දඩයීම ආරම්භ කරා. උස්මාන් තාරික් මෙම තරගයේදී කඩුළු දෙකක් දවාගත්තේ ලකුණු 26කටයි. පිළිතුරු ඉනිම වූ පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ආරම්භක පිතිකරුවන් එක්කිරීම නොහැකුණේ දෙවන තරගයේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කර සයි මයුබ් ලකුණු නොලබාම දැවී යාම හේතුවෙන්. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඩෙනෝන් ෆෙරේරා සිය පළමු ජාත්‍යන්තර කඩුල්ල දවාගත්තේ ෂහිබ් සාඩා ෆර්හාන් ලකුණු 19කට සීමා කරමින්. කඩුළු දෙකක් ලකුණු 44ක් තුල බිඳ වැටී තිබීදී පිටියේ වූ නායක සල්මන් නගා සහ බාබර් රසාම් අතර තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සමන්තාවක් එක් වුණා. මෙම තරගාවලියට වසරකට ආසන්න කාලයකට පසු කැඳ වූ බාබර් රසාම් පළමු තරගයේදී ලකුණු නොලබා දැවී ගියත් මෙම තරගයේදී පන්දු 47ක් ඇතුළත පන්දු 47ක් තුල ලකුණු 68ක් ලබා ගත්තේ 4 පහර 9ක් සමගින්. බාබර් රසාම්ගේ ජාත්‍යන්තර 37 වෙනි අර්ධ ශතකයේ මෙම තරගයේදී ලබා ගත්තා. බාබර් රසාම් දෙවන තරගයේදී නොදෙවි ලකුණු 11ක් ලබා ගැනීමත් සමග ජාත්‍යන්තර 2020 තරගවල වැඩිම ලකුණු ලාභයා බවට පත් වුණේ රෝහිත් ශර්මා පසු කර යමින්. මෙම ලබාගත් ලකුණු 68ක් සමගින් බාබර් රසාම් ලකුණු 4302ක් ලබා දැන් ලෝකේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. ඔහුට පිටුපසින් රෝහිත් ශර්මා ලකුණු 4231ක්ද විරාට් කොහ්ලි 4188ක් ලබමින් පසු වනවා. එවැගේම වැඩිම ලකුණු 50කට වැඩි එන් ලැබූ ක්‍රීඩකයා ලෙස බාබර් රසාම් මෙම තරගයේදී පත් වුණා.
ඔහු අවස්ථා 40කදී එම දස්කම සිදු කළ තිබෙන අතර විරාට් කොහ්ලි අවස්ථා 39කදීත් රෝහිත් ශර්මා අවස්ථා 37කදීත් එම දස්කම දක්වා තිබෙනවා. මෙම තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස පාකිස්තානය ජයගත් අතර මෙම තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස සයිම් අයුබ් ලකුණු 108ක් රැස් කරා. රිසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 94යි, බාබර් අසාම් ලකුණු 79යි. තරඟාවලියේ සාර්ථකම පන්දුයවන්නා වූ දකුණු අප්‍රිකානු වේග පන්දුයවන ක්‍රීඩක කොබින් බොච් කඩලු 7ක් දවාගත් අතර ෆහිම් අච්රෆ් කඩලු 6යි. තුන්වෙනි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ බාබර් අසාම්. තරඟාවලියේ වීරයා ලෙස ෆහිම් අච්රෆ් සම්මාන ලැබුවා. තරග බටහිර ඉන්දිය කොදු කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තුන්වෙනි 2020 තරගය චැටර්ග්‍රොම් හිදී පැවැත්වුණා. මෙම තරගයේදී ටව්හිඩ් රිඩෝයි වෙනුවට ෆර්වීස් හොසේන් එමෝන් කණ්ඩායමට පැමිණ තිබුණා. ෆර්වීස් හොසේන් එමෝන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 9ක් පමණයි. ලකුණු 22දී ඔහු දැවී යද්දී පිටියට පැමිණි ලිටන් ඩාස් මෙම තරඟාවලියේ නැවත වරක් අසාර්ථක වෙමින් ලකුණු 6කට දැවී ගියා. ආරම්භක පිතිකරු ටන්සීඩ් හසන් සහ සයිෆ් හසන් අතර තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සමානතාවක් එකතු වෙ තිබුණා. සයිෆ් හසන්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් එකා පිට එකා දැවී ගියා. කෙසේ වෙතත් තනි අතේ ඉනිමක් ක්‍රීඩා කරපු ටන්සීඩ් හසන් පන්දු 62ක් තුළදී 6 පාර 4ක් සමගින් 4 පාර 9ක් එකතු කරමින් 16 වෙනි පන්දුවාරයේදී රිෂාඩ් හොසේන් ටන්සීඩ් හසන් දවාගන්නේ මෙම තරගයේදී කඩලු ලකුණු 10 ආරම්භ කර යමින් බටහිර ඉන්දියානු දහසන්ගේ හොඳම 20 පන්දුවාරයේ මෙම තරගයේ ඔහු ලබා ගත් 10 වෙනි පන්දුවාරයේ 19 වෙනි පන්දුවාරයේ සහ 20 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවා ගැනීමත් සුවිශේෂී තත්ත්වයක්. 17 වෙනි පන්දුවාරයේදී නුරුල් හසන් දවාගත් රොමාරියෝ ෂෙපර්ඩ් නැවත අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදී ටන්සීඩ් හසන් සහ දෙවැනි පන්දුවේදී ෂොරිබුල් ඉස්ලාම් දවා ගනිමින් බටහිර ඉන්දිය කොදු කණ්ඩායම වෙනුවෙන් කඩුල් ත්‍රිත්වයක් ලබාගත් දෙවන පන්දුවන්නා ලෙස ඉතිහාසගත වුණා. මීට පෙර එම දස්කම දක්වා තිබුණේ ජේසන් හෝල්ඩර් බංග්ලාදේශ ඉනිම ලකුණු 151කට සීමා කිරීමට බටහිර ඉන්දිය කොදු කණ්ඩායම සමත් වුණා. ජේසන් හෝල්ඩර් කඩලු 2ක් ලබාගත්තේ ලකුණු 32ක් ලබා දෙමින්. රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 36ට කඩලු 3යි. කාරිපිය ලකුණු 23කට කඩලු 2යි. පිළිතුරු ඉනිම ආරම්භ බටහිර ඉන්දිය කොදු කණ්ඩායමේ කඩලු 3ක් ලකුණු 52ක් තුලදී බිඳ වැටුණා. ෂේහෝප් වෙනුවට මෙම තරගයට කැඳවූ අමීර් ජංගෝ පන්දු 23ක් තුළ ලකුණු 34ක් ලබාගත්තේ 4 පහරවල් 5ක් සහ 6 පහරක් එක් කරමින්. අමීර් ජංගෝගේ දැවී යාමෙන් අනතුරුව මෙම තරගයට කැඳවූ බටහිර ඉන්දිය කොදු නවක ක්‍රීඩක අකිම් ඔගීස්ට් පන්දු 25කින් පන්දු 24කින් අර්ධ ශතකය සම්පූර්ණ කරා. එම ඉනිමට 6 පාරවල් 5ක් 4 පහරවල් 1ක් එක් කරේ රිෂාඩ් හොසේන්ට අමතක නොවන ප්‍රීතිපහරයක් දීගත් කරමින්. අකිම් ඔගීස්ට් 19 පහළ 2022 බටහිර ඉන්දිය කොදු කණ්ඩායමේ නායකයයි. රොස්ටන් චේස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකය සම්පූර්ණ කරේ 6 පහර 1ක් සහ 4 පහර 5ක් සමගින්. 4 වෙනි අර්ධ ශතකය වූ මෙම ඉනිම නිසාම ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබුවා. පන්දුයීමේ රිෂාඩ් හොසේන් ලකුණු 43කට කඩලු 3යි. මෙම තරගාවලියේ වීරයා ලෙස රොමාරියෝ ෂෙපර්ඩ් සම්මාන ලැබුවා. තරග තුනකින් සමන්විත බංග්ලාදේශ කොදු තරගාවලියට බංග්ලාදේශයේ පැමිණියේ ද්විපාර්ශ්වික තරගාවලි 5ක් එක දිගට ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් තමන්ගේ රටේදී ද්විපාර්ශ්වික තරගාවලි 12න් සම්පූර්ණ තරගාවලියක් පරාජය වූ දෙවෙනි අවස්ථාව බවට පත් කර ගැනීමට බංග්ලාදේශය මෙම තරගාවලියේදී සමත් වුණා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෙම තරඟ තුනේදීම ලැස්කරේ ලකුණු 34ක් පමණයි. ඔහු ශ්‍රී ලංකා සංචාරයෙන් සහ නෙදර්ලන්ත සංචාරයෙන් අනතුරුව 2020 තරඟවලදී යම් පසුබෑමක් දක්නට ලැබෙනවා. ඔහු මීට පෙර පාකිස්තාන තරඟාවලියේදී ලබාගත්තේ තරඟ තුනේදීම ලකුණු 17ක් පමණයි. බංග්ලාදේශය එලෙස තරඟාවලියට පරාජය වුවත් හොඳම ප්ලස් පොයින්ට් එක හැටියට ගන්න පුළුවන් ටන්සීඩ් හසන්ගේ මෙම තරඟාවලියේ පිතිකරණයයි.
ඔහු තරග 3කදී අර්ධ ශතක 2ක් ලබමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 165ක් ලබා ගනිමින් ටාන්සිඩ් හසන් කාලයකට අමතක නොවන ඉනිම් 2ක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරේ ඔහුගේ ස්ථානය ලෝක කුසලානයට තහවුරු කර ගනිමින් තරඟාවලියේ දෙවෙනි වැඩිම ලාභියා වූ බටහිර ඉන්දිය කොදිව් කණ්ඩායමේ නායක ෂෙහෝබ් තරඟ දෙකක් තුළදී ලකුණු 101ක් ලබා ගත්තා. අලි කැතනීස් තරඟ 3කදී ලකුණු 87යි. බංග්ලාදේශ පිතිකරණය මෙම තරඟාවලියේදී කොතරම් අසාර්ථකයත් බංග්ලාදේශයෙන් දෙවෙනි වැඩිම ලකුණු ලාභියා වූයේ ටාන්සිඩ් හසන් ෂකීබ් වේගපන්දු යවන ක්‍රීඩකයා ඔහු තරඟ දෙකක් තුළදී ලකුණු 41ක් ලබා ගත්තා. තවහිඩ් රිඩෝයි තරඟ දෙකක් තුළදී ලකුණු 40යි. සයිෆ් හසන් තරඟ 3කදී ලකුණු 36යි. ජේසන් හෝල්ඩර් සහ රොමාරියෝ ෂෙබර්ට් කඩුළු 7 බැගින් ලබා ගනිමින් මෙම තරඟාවලියේ වැඩිම කඩුළු ලාභීන් වූවා. පිලිපිනින් අකිල් හුසේන් සහ රිෂාබ් හුසේන් කඩුළු 6 බැගින් දවා ගැනීමටද මෙම තරඟාවලියේදී සමත් වුණා. ඔන්න ඔහොමයි ක්‍රිකට් පිටියේ අලුත්ම විස්තර තොරතුරු අද දවසේ අපි ගෙනාවු. එහෙනම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අලුත් වීඩියෝ එකක් දාපු සැනින් බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම. ජයෙන් ජයම වේවා. Thank you for watching Cricket Lovers. Subscribe our channel.